බෝවන් සුබ දවසක්. මගේ ආදරණීය යාළුවෝ හැමෝම අදත් ආදරයෙන් පිළිගන්නවා මගේ මිලන්සෝ ගාඩන් YouTube නාලිකාවට. මම අද මගේ දෙවනි මල් පැල සේල් එක අරගෙන ආවා. බලන්න මේ මල් පැල සේල් එකේ ඕගොල්ලන්ට උවමනා මල් පැලයක් තියෙනම් ස්ක්‍රීන්ෂොට් එක හෝ අංකය සමග මගේ WhatsApp අංකයට පණිවිඩයක් තියන්න. මගේ පළවෙනි මල් සේල් එකේ මල් මිලදී ගත්ත සියලුම දෙනාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මල් පෝච්චි සඳහා කතා කරලා මල් පෝච්චි මිලදී ගත්ත මිස් කෙනෙකුත් හිටියා. ඒ මිස්ටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දිගටම මාත් එක්ක රැඳෙන්න, මාව subscribe කරන්න. මාව subscribe කරපු සියලුම දෙනාටත් බෙහෙවින්මත් ස්තුතියි. මේ මල් පැල සේල් එකෙත් ඔයගොල්ලන්ට උවමනා මල් පැලයක් තියෙනම් ස්ක්‍රීන්ෂොට් එක හෝ අංකය සමග WhatsApp පණිවිඩයක් තියන්න මතක් කරන ගමන්ම මම ඔයගොල්ලන්ට මල් පැල ටික පෙන්වන්නම්. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ හැමෝම මාව subscribe කරන්න. අමතක වෙයි යන්න subscribe කරලම වීඩියෝ එක බලන්න පටන් ගන්න. ඔන්න එහෙනම් මගේ පළවෙනි අංකය යටතේ මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරනවා මෙන්න මේ හොඳින් වැඩුණු නිරෝගී මේ ගොඩාක් ලොකු මේ බිගෝනියා ශාකය රුපියල් 100යි. දෙවෙනි අංකයටත් තියෙන්නේ බිගෝනියා එකක්මයි. මේ ලස්සන බුෂ් එකක් වගේ හැදුණු මේ බුෂ් එකම එවනවා යාළුවනේ රුපියල් 100යි. අංක 3ට තියෙන්නේ මෙන්න මේ කුමාරිකා ශාකය. ඒකත් රුපියල් 100යි. අංක 4ට යාළුවනේ මේ හොඳින් වැඩුණු මෙන්න මේ පත්‍ර සහිත මේ ශාකය ඒකත් රුපියල් 100යි. අංක 5ට මේ මෙන්න මේ පත්‍ර සහිත මේ හොඳින් හැදුණු මේ ශාකය ඒකත් රුපියල් 100යි. අංක 6න් මෙන්න මේ ලස්සන පත්‍ර මේ බලන්න මේ කොළ වෙරිගේටට වෙනවා මේකේ මේ ඕගොල්ලන්ට පෝච්චි එක දාපුවම ලස්සන බුෂ් එකක් හදා ගන්න පුළුවන්. ඒකත් රුපියල් 100යි. අංක 7න් යාළුවනේ මේ බිගෝනියා කුලයට අයත් මෙන්න මේ ලස්සන විසිතුරු පත්‍ර ශාකය ඒක රුපියල් 200යි. ඊළඟට තියෙන්නේ ඒකෙම තවත් වර්ණ ප්‍රභේදයක් අංක 8න් ඒකත් රුපියල් 200යි. ඊළඟට තියෙන අංක 9ට එපීෂියා කුලයට අයත් මෙන්න මේ ශාකය. මේ හොඳින් වැඩුණු බුස් එකක් යාළුවනේ. මේ හොඳින් මුල් අල්ලපු ඒකත් රුපියල් 200යි. ඊළඟට මෙන්න මේ අර ශාකවලම තවත් වර්ණ රටාවක් ඒකත් රුපියල් 200යි. ඊළඟට මෙන්න මේ ඩ්‍රෙසීනා ශාකය. මේක මේ අවුවට මේ ඔක්කොම ලස්සන රෝස පාටක් වෙනවා. ඕන කෙනෙක් ඉන්නවනම් මම මද පොට් එකේ ෆොටෝ එකක් දාන්නම්. මෙතෙන්ද මද පොට් එක ගේන්න බෑ. මෙන්න මේ ලස්සන පත්‍ර සහිත ඩ්‍රෙසීනා ශාකය රුපියල් 150යි. අංක 12ට තියෙන්නේ ඩ්‍රෙසීන එකක් මේ. මෙන්න මේ ලස්සන විසිතුරු බලන්න මේ පත්‍ර රටාව. මේ ශාකයත් රුපියල් 150යි. මේ ඊළඟට තියෙන මෙන්න මේ රිබන් කුලයට අයත් මේ ලස්සන පත්‍ර තියෙන මේ ශාකය. හොඳින් මුල් අල්ලපු නිරෝගී පැල යාළුවනේ මේ ඔක්කොම මේකත් රුපියල් 150යි. ඊළඟට තියෙනවා ඔයගොල්ලෝ කවුරුත් දන්නවනේ ගිනි කූරු මල්. ඒ ගිනි කූරු මල් වල කහ පාට මල පිපෙන මෙන්න මේ ශාකය. ඒකෙන් දෙකක් තියෙනවා යාළුවනේ රුපියල් 200යි. ඊළඟට මෙන්න මේ හෝස්ටේල් මේක අර කස ශාකයක් වගේ අතට දැනෙන්නේ. හරි ලස්සනයි. ඔයගොල්ලන්ට පෝච්චි එක දාලා කට් කරලා ඉන්ඩෝ තියන්න ලස්සනට හදා ගන්න පුළුවන්. රුපියල් 200යි යාළුවනේ. ඊළඟට තියෙන්නේ මෙන්න මේ කැලේඩියම් එක මේ. දැල්ලක් එහෙම දාගෙන එන ලස්සන ශාකයක් මේ. අංක 16 යටතේ ඔයගොල්ලන්ට මේ ශාකය ලබා මේ පැලේ ගන්න පුළුවන් රුපියල් 200ක් වැනි මුදලකට. ඊළඟට යාළුවනේ මෙන්න මේ විසිතුරු ලස්සන පත්‍ර රටාවක් තියෙන මේ ශාකය මේක රුපියල් 150යි. ඊළඟට මෙන්න මේ ලස්සන පත්‍ර තියෙන මේ කැලේඩියම් එක මේ හොඳින් වැඩුණු පැල මේකත් රුපියල් 350යි. ඊළඟට මෙන්න මේ පත්‍ර රටාව තියෙන මේ කැලේඩියම් එක යාළුවනේ
මේක රුපියල් 300යි. ඊළඟට මෙන්න මේ පත්‍රනේ මේ හරි ලස්සනයි බලන්නකෝ. මේක රුපියල් 600යි. මේ ලොකු බුෂ් එකක් යාළුවනේ. ඊළඟට ඕගොල්ලන්ට මෙන්න මේ මල පිපෙන මේ රතු පාට මේ මල පිපෙන මෙන්න මේ හොඳින් වැඩුණු නිරෝගී ප්ලාන්ට් දෙකක් තියෙනවා යාළුවනේ. එකක් රුපියල් 200 බැගින් ලබා ගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ මෙන්න මේ ලස්සන විසිතුරු පත්‍රයක් තියෙන මේ ඇග්ලොනිමා ශාකය. ඒක මේ හොඳින් වැඩුණු ශාකයක් යාළුවනේ රුපියල් 200යි. ඊළඟට ඉන්න සිංගෝනියම් යාළුවෙක් මෙන්න මේ සිංගෝනියම් යාළුව මේ බුෂ් එකක්. මේ බුෂ් එකම දෙනවා රුපියල් 250කට. ඊළඟට මෙන්න මේ ලස්සන පිලෝ එක මේ බලන්නකො ලස්සන යාගේ හැඩ. එයා රුපියල් 350යි. ඊළඟට මෙන්න මේ පිලෝ එක යාළුවනේ මේ පත්‍ර මේ හොඳින් වැඩුණු නිරෝගී පැල. මේත් 350යි. ඊළඟටත් මෙන්න මේ පිලෝ එක මේ ලස්සන පිලෝ යාළුවනේ එයත් 350යි. ඊළඟට මෙන්න මේ පිලෝ එක මේක ගොඩාක් ලොකු විශාල වෙන ශාකයක් විශාල පත්‍ර හැදෙන්නේ ලස්සන මහරාණි කියලා කියනවා. මම නම් හරියටම දන්නේ යාළුවනේ. ඒක රුපියල් 400යි. ඊළඟට තියෙන්නේ මෙන්න මේ ලස්සන මේ බලන්නකො යටිපැත්ත මේ ලස්සන විචිත්‍ර පත්‍රයක් තියෙන මේ පිලෝ එක ඒකත් රුපියල් 350යි. ඊළඟට අංක 29න් තියෙනවා යාළුවනේ මෙන්න මේ ලස්සන පත්‍ර රටාවක් තියෙන මෙන්න මේ සිංගෝනියම් යාළුවා. එයා රුපියල් 600ක්. මේ හොඳින් වැඩුණු නිරෝගී පැල යාළුවනේ කට් කරගන්නත් පුළුවන්. ඊළඟට ඉන්නවා අපේ සුපුරුදු යාළුවා මේ අවුරා ශාකය මේ පෙරමිලමයි රුපියල් 700යි. ඊළඟට ඉන්නවා යාළුවනේ මෙන්න මේ චොකෝ කැරමල් යාළුවා මේ හරි ලස්සන දැල්ලක් එනවා යාගේ. මගේ ෂෝට් වීඩියෝ වලින් මේ පැලේ ගොඩක් මිස්ලා මිලදී ගත්ත මේ නිරෝගීව කට් මුල් දාපු පැලයක්. මේ පැලය පෙරමිලමයි 1850යි. ඊළඟට ඉන්නවා පරණ පුරුදු යාළුවා කැල්කින් ගෝල්ඩ්ස්. එයත් පෙරමිලමයි රුපියල් 700යි. මෙයත් ඕගොල්ලන්ට අලුත් නැහැ. මේගොල්ලොත් මගේ වීඩියෝ වලින් මිලදී ගත්තු මිස්ලා හිටියා. හරි ලස්සනයි මේ බලන්න. මෙයත් පෙරමිලමයි 1350යි. අද මම ඕගොල්ලන්ට හඳුන්වලා දෙනවා අලුත් යාළුවෙක්. බලන්න මේ සැන්සවේරියා එක මේ ලස්සනයි. මේ සැන්සවේරියා මේ මද පොට් එක මේක මිලදී ගන්න කෙනෙකුට 1500ක මුදලකටත් ඒකේ මේ වගේ මේ පොඩි පැල මිලදී ගන්නවා නම් රුපියල් 500 මුදලකටත් අද මම ඕගොල්ලන්ට ලබලා දෙනවා. අංක 35න් අවසාන වශයෙන් ඉන්නේ මෙන්න මේ සුපුරුදු රෙඩ් කොංගෝ ශාකය. පෙරමිලමයි යාළුවනේ රුපියල් 750යි. මේ ඔක්කොම හොඳින් වැඩුණු හොඳ නිරෝගී පැල. ඕගොල්ලන්ට මේ පැල අතරින් ඕමනා පැලයක් තියෙන WhatsApp පණිවිඩයක් තියන්න. එහෙනම් මාත් එක්ක රැඳුන ඔබ හැමතෙම ගොඩාක් ස්තුතියි. එහෙනම් තවත් මල් පැල සේල් එකකින් හමු වෙනකන්